ශ්‍රී ලංකා යුද හමුදාව 60 වන වසර අභිමානවත් ලෙස සමරන්නේ ත්‍රස්තවාදයට එරෙහිව පත්තු කළ රණවිරු පුතුන්ගේ ගිනි අවියේ උණුසුම මැකී යන්නටත් පෙරය. රණවිරුවාගේ සිව්මැලි එහෙත් යුද පිටියේදී යකඩයක්සේ ශක්තිමත් වන සිරුර වසාගත් කාකි ඇඳුමේ වෙඩි බෙහෙත් සුවඳ තවමත් දැනෙද්දීය. මරාගෙන මැරෙන බෝම්බකාරයන්ගේ ක්ලේමෝ බෝම්බයෙන් මහ පොළොව ගිනියම් කළ බිම් බෝම්බයෙන් ප්‍රභාකරන් රට පුරා සිය අනසක පතුරවද්දී නිසි අනක් නායකත්වයක් නැතිව යුද හමුදාව බැරැක්කවලින් එළියට බැස්සේ පුංචි මුරසේවා කටයුතු සඳහා පමණි. එසේ මුරසේවාවලට එළියට ගිය රණවිරුවන්ගෙන් ඇතුළට ආවේ 2-3 දෙනෙකු හෝ 4-5 දෙනෙකු අඩුවෙනි. සමහර අවස්ථාවල කිසිවෙකු ඇතුළට ආවේද නැත. එහෙත් ප්‍රභාකරන් මට්ටු වූයේ ගොවීන් දහස් ගණනකගේ කුඹුරු අස්වද්දන ඔවුන්ගේ සාපිපාසාව නිවන මාවිල්ලාරු සොරොව්ව චණ්ඩියකුසේ වසා දමා විජයග්‍රාහී බවක් ප්‍රදර්ශනය කිරීමෙනි. මේ තීරණාත්මක මොහොතේදී වීරෝදාර රණවිරුවන්ට සේනාධිනායක ජනාධිපතිතුමන්ගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ මෙහෙයවීම මත හමුදාපතිවරයාගේ අණ ලැබුණේ මාවිල්ලාරු සොරොව්ව විවෘත කිරීමටය. ඒ ගමන කෙළවර වූයේ නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන්ටත් ඒ සමගම ත්‍රස්තවාදයටත් සදාකාලික නින්දකට ඉඩකඩ සලසමිනි. නන්දිකඩාල් කලපුවේ සිය ඉරණමට මුහුණ දෙන්නට කලින් ප්‍රභාකරන් සිය කොටි සමාජිකයන්ට අපූරු උපදෙසක් දුන් බවට ලස්සන කතාවක් නිර්මාණය කළේද මාවිල්ලාරු සොරොව්ව වසා දැමීමෙන් ත්‍රස්තවාදයේ බරපතලම වැරැද්ද සිදු කළ නිසාය. සොරොව්වක් නොව ඇරපු පයිප්පයකටවත් වසන්නට එපා යයි ප්‍රභාකරන් කියූ බව එම අපූරු කතාවය. කෙසේ හෝ අද 60 වන වසර සමරන යුද හමුදාව මාවිල්ලාරුවේ එසවූ ජාතික ධජය තොප්පිගලදී එසවූයේය. පරන්තන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට එසවූයේය. මුලතිව් අලිමංකඩ එසවූ ජාතික ධජය කිලිනොච්චේ එසවීමෙන් ප්‍රභාකරන්ගේ අවසන් බලාපොරොත්තුවද සුණු විසුණු වී ගියේය. අද ශ්‍රී ලංකා යුද හමුදාව 60 වන වසර සමරන්නේ ජාතියට ඇති ණය 100%ක්ම ගෙවා සමස්ත ශ්‍රී ලංකාවේ එකම එක ධජයක් ඔසවා සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ජාතීන් එක ධජ යටතට ගෙන ඒමෙන් පසුවය. සටන් විරාම ගිවිසුමක් ගෙන බොරුවට කයිවාරුවක් ගසන දේශපාලන බයිලා චක්‍රවර්තීන්ටද අද 60 වන වසර සමරන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්බන්ධන ශාලා පරිශ්‍රයට කැඳවාගෙන ගොස් ප්‍රභාකරන්ගේ ආයුධ ශක්තිය පෙන්විය යුතුය. ජාතියම ප්‍රභාකරන්ට ලියා දෙන එම ගිවිසුම කෑලි වලට ඉරා දමා එයට අත්සංකල අයලවාම ගිනිබත් කළ යුත්තේද දේශද්‍රෝහීන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමටය. අවාසනාවකට මෙන් අද ඉතිරිව ඇත්තේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ එක් පාර්ශවයක් පමණි. යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක හමුදාව පූර්ණ ආශිර්වාදය සහ ශක්තිය දෙද්දී ලබාගත් ජයග්‍රහණ හැල්ලු කරන්නට ප්‍රසිද්ධියේ කටමැත දෙඩ වූ බහූත දේශපාලන කේවට්ටයන් අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගොස් ජනාධිපතිතුමන්ගෙන්, ආරක්ෂක ලේකම්තුමන්ගෙන් සහ රණවිරුවන්ගෙන් සමාව ගත යුතුය. රණවිරු ශක්තියෙන් දැඩි අධිෂ්ඨානයෙන් මාතෘ භූමිය නිදහස් කර ගැනීමෙන් ලැබූ දැවැන්ත වූ අභිමානවත් ජයග්‍රහණයෙන් පසු රණවිරු පුත්තු ගිනි අවිය වෙනුවට කැටපිලරය, ඩෝසරය සමග රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට පණ දීමට දැන් සීරුවෙන් සිටිති. විමසුම සටහන මහින්ද අබේසුන්දර.